දෙනාටම සුබ දවසක්. සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. subscribe කරලා ඔයාලා මට හැමදාම වගේ සහයෝගය දෙන්න. අද මම ඔයාලට කියන්න යන්නේ අප්‍රේල් මාසයේ බඩු මල්ල ගැන. අප්‍රේල් මාසයේ බඩු මල්ල ඔයාලට මේ මාසයේ අන්තිම වෙද්දිත් වැටෙන්න පුළුවන්. ඒ වගේම දැනට මාර්තු මාසයේ මුදල් ස්ලයිඩ් එකට වැටිලා තියෙන්නේ. ඒක ඔයාලට ගන්න පුළුවන් තව දවස් 5කින් 6කින්. ඒක මම ඔයාලට ඊයේ වීඩියෝ එකකින් දුන්නා. ඔයාලට කියන්න තියෙන ඉතින් මේ අප්‍රේල් මාසයේ බඩු මල්ල බොහෝම ඉක්මනින් ඔයාලට ගන්න පුළුවන් කියලා. ඒ වගේම බොහෝ දුරට 10000ක් පමණ එක්ක බඩු මල්ල හම්බෙයි. එහෙම නැත්නම් ඔයාලගේ account වලට වැටෙයි. අස්වැසුම දැනට තියෙන අයටත් ඒ වගේම දෙවන අධීරයේ සමීක්ෂණයෙන් පසු තෝරාපත් කරගත්ත අයටත් මේ බඩු මල්ල ලැබෙයි. මොකද අලුත් අවුරුද්දට කාටත් වියදම් වැඩි හින්දා ඔයාලට කියන්න තියෙන්නේ අප්‍රේල් මාසයේ බඩු මල්ල වගේම බොහෝ දුරට අස්වැසුම වෙනම දීමනාවකුත් රජයේ ගෙවයි කියලා විශ්වාස කරනවා. ඒක තාම හරි තීරණයක් නෑ. ඉතින් ඔයාලට මේ සියලුම තොරතුරු මගේ YouTube channel එක හරහා ලබා ගන්න පුළුවන්. ඒක මම ඔයාලට ඉක්මනටම දැනුවත් කරන්නම්. තොරතුරු මම දැනගත්ත සැනින්ම. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මගේ YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න දිගටම යාළුවන්ට හිතමිතුරන්ට share කරලා නොදන්නා කරුණු දැනගන්න එයාලට මේ වීඩියෝ එක ලබා දෙන්න. දැනට ස්ලයිඩ් එකට මාර්තු මාසයේ මුදල් වැටිලා තියෙන්නේ. ඉතින් ඒ වගේම දැන් අප්‍රේල් මාසයේ බඩු මල්ල ගැනත් තවතුරු දැනගත් සැනින් ඔයාලට කියන්න මම ලෑස්ති. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ මගේ YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙන්න. මට subscribe කරලා සහයෝගය ලබා දෙන්න. ඉතින් ඔයාලට හෙටත් මම තව වීඩියෝ එකක් ගේන්නම් අප්‍රේල් මාසයේ බඩු මල්ල ගැන. එතකන් ඔයාලට සුබ දවසක් පරිස්සමෙන් ඉන්න.